දෙවන පරිච්ඡේදය. එබැවින් අන්‍යයන් විනිශ්චය කරන ඔබ කවරෙක් වුවද ඔබේ නිදහසට උත්තරයක් ඔබට නැත. මන්ද අන් කෙනෙකු විනිශ්චය කරන විට ඔහු කරන දේම ඔබද කරන නිසා ඔබ වරදකරුවෙකු බවට තීන්දුව වී සිටින්නේය. එවැනි දේ කරන්නන්ට විරුද්ධව දෙවියන් වහන්සේගේ විනිශ්චය සාධාරණ බව අපි දනිමු. ඔබ එබඳු දේ කරන්නන් විනිශ්චය කරමින් ඔබත් එම දේම කරන්නෙහි නම් ඔබ දෙවියන් වහන්සේගේ විනිශ්චයෙන් බේරුණු ඇතැයි සිතන්නේහිද? නැත්නම් දෙවියන් වහන්සේගේ මහා කරුණාව, ශාන්තිය හා ඉවසීම සුළු කොට ඔබ සිතන්නේහිද? ඒ දිව්‍ය කරුණාවේ අරමුණ පසුතැවී සිත් හරවා ගැනීමකට ඔබ පැමිණවීම ඔබ දන්නේ නැද්ද? එහෙත් ඔබ මුරන්දුය තරඳඩු සිතක් ඔබට ඇත. දෙවියන් වහන්සේ ස්වකීය සාධාරණ විනිශ්චය එළිදරව් කරන්නට යන දේව උදහසේ දවසට ඔබ දුර්විපාක රැස් කරන්නෙහිද? ඒ දවසේදී උන්වහන්සේ හැම මිනිසෙකුටම ඔහුගේ ක්‍රියා අනුව විපාක නියම කරනු ඇත. නොපසු බස්නා වීරයෙන් යහපත කරමින් කීර්තියද ගෞරවයද අමරණීයත්වයද සොයන්නන්ට උන්වහන්සේ සදාතන ජීවනය දෙනසේක. ආත්මාර්ථකාමී වූ සත්‍යයට පිටුපා අධර්මයට හිස නැමූ අය මත දේව උදහස හා කෝපය ඇවිලේ. ජුදෙව්වා වේවා, ග්‍රීකයා වේවා, නපුර කරන කාහට වුවත් පළමු කොට ජුදෙව්වාටද දෙවනුව ග්‍රීකයාටද ප්‍රතිවිපාකය පීඩාව හා සිත් වේදනාව වන්නේය. යහපත කරන කාහට වුවත් පළමුව ජුදෙව්වාටද එලෙසම ග්‍රීකයාටද ඔහුගේ ප්‍රතිවිපාකය කීර්තිය, ගෞරවය හා ශාන්තිය වන්නේය. දෙවියන් වහන්සේ මිනිසාගේ තරාතිරම් නොබලනසේක. මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් බැහැරව පව් කරන අය ඒ ව්‍යවස්ථාව අනුව විනිශ්චයක් නොලබා විනාශ වන්නෝය. මෝසෙස්ගේ ව්‍යවස්ථාව දැනගෙනත් පව් කරන අය ඒ ව්‍යවස්ථාවෙන්ම විනිශ්චය කරනු ලබති. දෙවියන් වහන්සේ ඉදිරියේ යමෙකු දමිටු බවට පත්වන්නේ ව්‍යවස්ථාව ඇසීමෙන් නොව එය පිළිපැදීමෙනි. මෝසෙස්ගේ ව්‍යවස්ථාව නොදත් විජාතිකයන් එහි නියම වූ දේ සහජයෙන්ම පිළිපදින විට ඔවුන් ඒ ව්‍යවස්ථාව නොදත් නමුත් ඔවුන්ගේ සිතම ඔවුන්ට නීතිය වී ඇත. ව්‍යවස්ථාවේ නියමයන් ඔවුන්ගේ සිත්හි ලියවී ඇති බව ඔවුන්ගේ පැවැත්මෙන් පෙනේ. ඔවුන්ගේ හෘදය සාක්ෂිය එය සැබෑ බව සහතික කරයි. මන්ද ඔවුන්ගේ සිතුවිලි සමහර විටක ඔවුන් සදොස් බවත් සමහර විටක ඔවුන් නිදොස් බවත් හඟවන බැවිනි. දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ලවා මිනිසුන්ගේ සිත්වල අභිරහස් විනිශ්චය කරවනසේක. මාගේ සුබ අස්න මෙයයි. ඔබ ජුදෙව් නාමය දරන්නහුය. ඔබ ව්‍යවස්ථාවෙහි පිහිටා දෙවියන් වහන්සේ ගැන පාරට්ටු කරන්නහුය. ඔබ උන්වහන්සේගේ කැමැත්ත දන්නහුය. ඔබ ව්‍යවස්ථාවෙහි ඉගෙනීම ලැබ හරිදය අනුමත කරන්නහුය. ඔබ එය අන්ධයන්ට මඟ පෙන්වන්නෙකුද? අඳුරෙහි වසන්නවුන්ට ආලෝකයක්ද? නූගතුන්ට ගුරුවරයෙකුද? දැනුම් නැත්තවුන්ට උපදේශකයෙකුද බව නිසකව විශ්වාස කරන්නහුය. ව්‍යවස්ථාවෙහි සැබෑ ප්‍රඥාව හා සත්‍ය ගැබ්වී ඇති බව ඔබට සහතිකය. ඔබ අන්‍යයන්ට ගුරුපදේශ දෙන්නහුය. එහෙත් ඔබ තමන්ටම ගුරුපදේශ නොදෙන්නේ මන්ද? සොරකම් නොකරවයි ඔබ දේශනා කරන්නහුය. එහෙත් ඔබම සොරකම් කරන්නහුද? කාම මිත්‍යාචාරය නොකරන්නේයි ඔබ කියන්නහුය.
එහෙත් ඔබම කාම මිත්‍යාචාරය කරන්නහුද? ඔබ රූප නමස්කාරය පිළිකුල් කරන්නහුය. එහෙත් ඔබම දේව ගෘහයන් කොල්ල කන්නහුද? ඔබ ව්‍යවස්ථාව ගැන පාරට්ටු කරන්නහුය. එහෙත් ඔබම ව්‍යවස්ථාව කඩ කිරීමෙන් දෙවියන් වහන්සේට අගෞරව කරන්නහුද? එබැවින් ශුද්ධ ලියවිලිවල කියා ඇති පරිදි ඔබ නිසා විජාතීන් අතර දෙවියන් වහන්සේගේ නාමය අපකීර්තියට පත් වී ඇත. ඔබ ව්‍යවස්ථාව පිළිපදින්නහු නම් ඔබේ චර්මච්ඡේදන පිළිවෙතින් වැඩක් ඇත. එහෙත් ඔබ ව්‍යවස්ථාව කඩ කරන්නාහු නම් ඔබේ චර්මච්ඡේදන පිළිවෙතෙහි තේරුමක් නැත. චර්මච්ඡේදනය නොලත් කෙනෙක් ව්‍යවස්ථාවෙහි නියෝග පිළිපදිත් නම් ඔහු චර්මච්ඡේදනය නොලැබුවත් එය ලත් කෙනෙකු මෙන් සලකනු නොලැබේද? ශාරීරික වශයෙන් චර්මච්ඡේදනය නොලැබුවද ව්‍යවස්ථාව පිළිපදින තැනැත්තා විසින් ලියවිල්ලත් චර්මච්ඡේදනයත් ඇතිව ව්‍යවස්ථාව කඩ කරන ඔබ විනිශ්චය කරනු ලබන්නේය. පෙනුමට පමණක් වූ ජුදෙව්වා සැබෑ ජුදෙව්වෙක් නොවේ. චර්මච්ඡේදනයද බාහිර ශාරීරික කරුණක් නොවේ. සැබෑ ජුදෙව්වා හඳුනාගනු ලබන්නේ අභ්‍යන්තර ලක්ෂණවලින්. සැබෑ චර්මච්ඡේදනයද වනාහි සිතේ පවතින දෙයකි. එය නීතිගත දෙයක් නොව ආධ්‍යාත්මික දෙයකි. එවැනි ජුදෙව්වෙකුට ප්‍රශංසාව ලැබෙන්නේ මිනිසාගෙන් නොව දෙවියන් වහන්සේගෙන්ය.